රෝනක් ඉන්නේ නෑ නේද? ඉන්න දැන් ඉන්න ඕනේ. සතක් ගන්න දෙක. මේ අර ඉන්නේ කෙල්ල. අර කහ පාට එකක් එනගෙන ඉන්නේ. ඔබ වහනේ ගනි. මම ආව උඹ බලන්න. හරි. උඹට ගියා සුපිරි බඩු දෙන්න. සුපිරි නේද? මොකද්ද බම් මේකේ තේරුම? මම මෙතන මේ බයිට් හදාගෙන බලන් ඉන්නවා. ඔබ කොහෙද මන්ද ගිහිල්ලා කන මදේ කුපාගේ බීගෙන මෙතනට ඇවිල්ලා. නිකම් බලු වැඩ කරන්න එපා බං. යකෝ මම දැන් බලු වැඩ කරනවා උඹට. ඈ මම උඹට බලු වැඩ කරනවා. එහෙම උඹගේ. මේ ඔබ මත තියානේ මම කවදාවත් කරටි කඩාගෙන වැටලා නැහැ කොහෙද හරි. මේ විතරයි තියෙන්නේ. හරි දැන් බදත් හිතන් ආවේ මේ නැවතිලා ගෙදර යන්න නැතුව චොර වෙන්නද? අර තමයි නටලා බං. මොකද ඔය ගෑනිත් ඉතල ඇත්තිලා තියෙන්නේ බං. මාගුලි. මේ වරින් ඔබ දන්නවද? අරුත් දැන් මේ ගෙට පයින්න නෑනේ බං. ඉතින් ඒකට තේරෙන්න ඕනේ නැද්ද මගේ යගේ? කියපන්. මචං මේ උඹ හින්දා මම මේ කිච වෙන්න ඕන තරම් ඇති වෙන්න කිච වෙලා ඉන්නේ ඈ. අයියේ මේ වාල දාපන් බා. එනේ ඔබ දන්නවද? අද මම වැඩ කීයක් කරාද? කීයක් කරාද? 1යි 3යි නේ. 3යි නෙමෙයි 4යි. 4යි වැඩ 4යි. ඔබ දන්නවද වැඩ 4ෙන් 3කින් මම කීයක් හම්බ කරාද? දන්නවද කියපන්. කියපන්කෝ. යකෝ 1,50,000 යකෝ වැඩ 3 1,50,000. ඈ බදන්න 4ෙන් නේද? 4ෙන් නේද පෝස්ට්. Samanali.
ගෙනාව මගේ මාලිගාවට. ගනි නළුව ගනි. ගෙනෙන්. රිදවන්න එපා. ආඩෙතා. මේක තමයි ටයිම්. මේ හරය එළියට පා. අරක ගෙනින් ඒක තියලා බලන්න. රෝඩ මැද. මොකද කියනවා? ඔයා ඔහොම ඉන්නකොට හරි කැතයි. ඔයා මගේ වැඩේ කරලා දුන්නා නම් මේක වෙන්නේ නැහැ සුදු. හෙලෝ තාම නිදිද? ගුඩ් මෝර්නිං. ඊ ෂෝ එකේ ඉතින් පාන්දර 2 විතර වුණා. ඒක තමයි මටත් මහන්සි. වැඩියෙන් අයිටම් 4ක් කරන්න උනානේ. වට ගෙවයි යන්නේ. හොටල් මැනේජර් නම් ජරා සතෙක්. ඕක කුකුලා කියලා මන් දන්නවා කොහොමද. කුකුලා නෙමෙයි ඉවල් සතෙක්. මගේ ගර්ල්ස් ලාගෙන් කුටිත් කනවා නම් මනම් කරන්න ඇවිත්. හැබැයි මන් නම් ඩෝන්ට් කෙයා. ආද වට්ටියක් කලින් එනවද? බෑ. ඊයේ ඔයා අර මැනේජර්ටත් වඩා කුකුලෙක් නේ. ඉතින් ඒ ආදරේට නනේ. ආදරේ තමයි. මන් තියනවා. බෑ. මන් තියනවා. පොඩ්ඩක් ග්‍රීස් ගෑව ගෑනු ඔහුම්මම තමයි. පස්සෙන්මයි එන්නේ කියන්නේ. පස්සෙන්මයි. අනේ මට පිස්සුනේ යකෝ. අපි MBBS කාර්ड වල නිකන් ඈ අපි ආදින් පාතුණා දීපො නෑනේ අපි කොච්චර දුක් විඳාවේ දැන් එන්න ඈ ඕකේ මචං හරි මේව කතාව දැන් මේක බම් මට ෆුල් ස්ටෝරි කිව්වා ඒ ටුරිසට් ෆුල්ම ස්ටෝරි කිව්වා හරි වැඩේ කියන්නේ නේ බම්මු මේ ස්ටෝරි කියලා ඉවර වෙලා කියනවා මම සුයිසයිඩ් කරනවා කියලා. අර මගුලයිනේ බං. අම්මයි. ඉතින් මොකද කිව්වේ? මම මේ වගේ වැඩකට රුපියල් 50000ක් ගන්නවා. ඈ 50000ක් ගන්නවා. ගන්න එපා බං. මම කිව්වා ඉතින් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මොකද උඹ කරේ? ඔයා මගේ වැඩේ කරලා දුන්නා නම් මේක වෙන්නේ නැහැ සුදු.
ඒක මාර කතාවක් නේ බං. ඈ? මේ බොඩි වම් ඇග්‍රීමන්ට් එකට වෙන්නේ. තේරෙන්නේ නැද්ද? අය උඹ මගේ සහෝදරයනේ. මම උට විස්තර කියන්න. කියවං. මම ඒකිට කැලින්ම ගිහුවා මාත් එක්ක හොටෙල් රූම් එකට යන්න කියලා. ඒකේ මචං කැමති වුණාද? බෑ මගුලක් කනවා. ඒක ඒකේ කිව්වනේ. මගේ මේ නහය ගාවටම ගිහිල්ලා තියෙන ගෙම මරණොත් කමන්නේ කියලා. ඔව්. ආවකෝ. ඇතුළේ තේ ලෑස්ති කරලා ඉන්නේ. යනෝකෝ තමයි යනෝකෝ ඔක්කොම වෙබ. ෂිට්. දැන් බලපන් සිනාරි. ඒකි මට සරලව හරිද බං? නෑ කියපන් ඉතින් හරිද කියලා. හරි නෑ තමයි බං ඉතින්. ඒක මම කරන දේ වැරදි. මම ඒකිට කරන දේ වැරදිද? මේම මචං. කතාවල් දෙක කම්පෙයාර් කරලා බලනකොට ඔබ සාධාරණයි. ඔබ මම හවුදේ. මේ සෙල්ලම තව වැඩි දවසක් නෑ. හරි. මේ සෙල්ලම ඉක්මනටම ඉවර වෙන්න ඕන. නැත්තම් නෝනවත් ලොක්කවත් මම යම ලෝකෙට හරිනවා. හරිද? ආඩේ තප්ප